පැරබන් රහිතයි. ආලයා ඔයාට අහුන දෙන්න වැරදි වගේ මේ බලන්නකෝ. මෙරිනෙට් කවදාවත් පිළිමයක් එක්ක නම් යාළු වෙන්නේ නැහැ. මේ ඒඩ්‍රියන් එයාලට මාව විහිළුවක් වගේ පෙනේද දන්නේ නැහැ නේද? මම මොකද්ද කරන්නේ දැන්? එයාට සත්තු අතර එන්න කියන එක හරි නෑ නේද? නීනෝ ඔයා මේ ගැන ඕනවට වඩා හිතනවා වැඩි. ඇත්තටම ඔයාට සත්තු අතට යන්න ඕනද කියලා කියන්නකෝ. ඔව් ඒත් යා එන්නේ නැති වෙයි මං ඒක දන්නවා. මේ යන්න ඔයා ඕනවට වඩා හිතන්න යන්න එපා. ඔයාට නම් එහෙම කියන ලේසි ඉතින්. ඔයාට තියෙන්නේ හැංගිලා බලන් ඉන්න විතරයිනේ. අනික මං එච්චර ලස්සන නෑ. ඔයා ලස්සනයි යාළුවා. මා විශ්වාස කරන්න. නැත්තම් ඔයා මගේ හොඳම යාළුවා වෙන්නෙත් නෑනේ. මාත් එනවා ඔයත් එක්ක සත්තු අතට යන්න. මම පොරොන්දු වෙනවා. හා මොකද කියන්නේ? අයියෝ ඇයි ළඟට ගියාම මට මුකුත් කියාගන්න බැරි. ඇයි මං ආපහු මෝඩෙක් වගේ ආවේ? ආයි try කරමු. ඔව් ඒක තමයි. නෑ ඔව් තමයි. යන මාර ලස්සන හැඩකාර විසේකාර දඟකාර මායාකාර නිකන් ඉන්න. අනේ සොරි. එහෙම නේද නීනෝ? සමා වෙන්න. සෝරි. ඇත්තට මේකට සොරි. අපි කොහොමද සමාවිල්ලන්නේ? මොන හරි කියන්න තියනවද නීනෝ? ඒ වෙනුවට අපි මොකද කරන්නේ? සත්තු අතට එහෙම ගියොත් හොඳයි නේද? ඒකට යාලා අලුතෙන්ම එයාලා අලුතෙන්ම සත්තු ගෙනල්ලා. නියම අදහසක් නේ. එහෙම නේද මෙරනේ? ඔය සත්තුන්ට ආදරෙයිනේ. ඔව් මම මේ වගේ දවසක් එනකම් බලාගෙන හිටියා. මම මේ කිව්වේ ඩයිනසෝර්ලා හිපපොටේමස්ලා තව ගොඩක් නියමයිනේ. එහෙනම් ඉස්කෝලේ ඇරිලා හවස 4ට නීනෝ එහෙම හොඳයි. නියමයි. එහෙනම් 4ට හම්බෙමු. 4ටද? හරි. එහෙනම් ඔයා හොඳින් නේද? ඔයා මෙච්චරකල් පිස්සුවෙන් වගේ හම්බ වෙන්න බලාගෙන හිටපු කෙනා ඔයාට එළියට යන්න කතා කළා නේද? ඔව්. ටිකක් කින මොකද කිව්වේ? බෑ අද නම් කොහොමදවත් බෑ. ඒක මෙතන වෙන්න බෑ. අද නම් බෑ. අද මගේ වාසනාවන්ත මේස් එක ගෙනල්ලත් නෑ. අනේ ආල්ල මට උදව් කරන්න මට මේක නම් කරන්න දෙන්න බෑ. ඔයා කොහොමද ඒක කළේ යාළුවා? ඔයා වැඩි හිතන්න යන්න එපා. ඔයාම වෙන්න. හරි. එහෙම කරන්න තිබ්බ මං ඔයා වගේ වුණා නා. මං වගේ වෙලා කරන්න බෑ. ඔයාම නම් ඇත්තටම හදන්න බෑ. ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන්. ඔයා තනියම ඉන්න වෙලාවක මෙරිනෙට් ආවොත් එහෙම. මොකක්ද? ඔයා මාව මෙරිනෙට් එක තනියම තියනවා? ඕ නෑ. ඔයා මාත් එක්ක ඉන්න ඕනේ. ඔයාට බෑ මහව තනියෙන් තියන්න. බය වෙන්න එපා නීනෝ. යාළු වෙන්නේ ඒකට තමයි. 1 2 ටෙස්ටිං. මට මේක නම් කරන්න පුළුවන් කියලා හිතන්නේ නෑ. අනිවාර්යෙන් වාට පුළුවන්. ඔයාම වෙන්න. ඔයාට මතකද එදා මං කරපු දේ? ඔයාම වෙන්න මෙරිනෙට්. ඔයා මොකද උතර කරන්නේ? යන්න මේ හිරුලාගේ පැත්ත. අවුලක් නෑ. ඊට පස්සේ ඔයා කොහෙද යන්නේ කියලා හරියට බලාගෙන යන්නකෝ. එතකොට හරිනේ. ඔයා කොහෙද ඉන්නේ මගේ යාළුවේ? අනේ ඔයාට එඩ්රියන් එක කතා කරගන්නවත් බැරුව මොනවා කියවනවද මන් දන්නේ නෑ. ටිකේ ඔය ඇතුළටම වෙලා ඉන්න හරිද? මං යාට කතා කරනවමයි. මං අනිවාර්යෙන්ම ඒක කරනවා. හරියට හරි කෙල්ලේ. කොහොම ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ. ඒකනේ. අනේ යාළුවා. කොහොමද මෙරිනෙට්? හැටි අන්තා. හයි මැක්ස් හයි කිම්. ඔයාලා මොකද මේ? දැනගත්ත අලුතෙන් මෙහෙට සත්තු ගෙනල්ලා කියලා. අපිට යාලගේ ශක්තිය බලන්න ඕනේ. ඔයාලට අපිත් එක්ක එන්න ඕනේද? මෙරිනෙට් යාලා බලාගෙන ඉන්නවද දන්නේ නෑ.
ඒකනේ කිව්වේ. thank you ඔයාලා එන්න කිව්වට. ඒත් ඉතින් මං ඇත්තටම වෙන කෙනෙක් එනකම් බලාගෙන ඉන්නේ. ඔයාලා යන්න. හරි අපි එන පස්සේ හම්බෙමු. හරි. පස්සේ හම්බෙමු. ඒඩ්‍රියන් කොහෙද? මන් දන්නේ නැහැ. හයි නීනු. ඔයාව ඒඩ්‍රියන් එක නෙවෙයිද? කියන්න යාට මන් නැතිවාව එක හොඳයි කියලා. මන් නැතුව එක නම් ගොඩක් හොඳයි. මේක නම් මං හිතාගෙන හිටියටත් වඩා ගොඩක් රසවත් ඒ වගේ නේද කොල්ලෝ. මේ එයා නැතුව මං කිව්වේ අපිට සත්තුවත්තිදි හම්බෙන්නේ ඕන වෙන්නේ නෑනේ නේද? අනිවාර්යෙන්ම යාව අපිට ඕනේ කෙල්ලේ. අනිවාර්යෙන්ම අපිට යම ඕනේ කෙල්ලේ. මේ නෑ. එයා එනකම් මං හිතන්නේ අපි හිටියොත් හොඳ නැද්ද? කියන්න ඔයාට යත් එක ටිකක් තනි වෙන්න ඕන කියලා. තාම බෑ. ඒ මොකද්ද? ඔයා හරි අපි ඉමු. මොකක් ඔයා මොනවද මේ කියවන්නේ? මං එනකන් ඉන්න මම නම් එන්නේ නෑ. බලන්නකෝ තාත්තා ඔයාට මොනවද ගෙනාවේ කියලා. මගේ අලුත් බබාට තමයි මේ ඔක්කොම. බලන්නකො සතට කොච්චරලක මස් කෑල්ලද දීලා තියෙන්නේ කියලා. කිම් ඔයා දන්නවද? සාමාන්‍යයෙන් මේ වගේ සත්තුන්ට පැයකට සතපුම් 60ක් දුවන තරම් ශක්තියක් ඕනි කරනවා. පැයකට සතපුම් 60? එච්චරද පුළුවන්? අපෝ මං හිතුවා එයාට ඊට වඩා හොඳට පුළුවන් ඇති කියලා. මටත් එයාත් එක්ක තරඟ කරන්න පුළුවන් වෙයි එහෙනම්. ඒක කරන්න බෑ. කිසිම මිනිස්සෙක්ට බෑ මගේ පැන්තර එක තරඟ කරන්න. ඒකත් එහෙමද? ඉස්සරහට තියෙන අර ධාවන තරකට ඔයාගේ පූසවත් දැම්මොත් මොකද වෙන්නේ මමයි පළවෙනියා වෙන්නේ. ඔයාට කවදාවත් බෑ මගේ පැන්තරයි ඔයාවේ සංසන්දනය කරන්න කොල්ලෝ. එහෙම කරන්න ඕනේ නෑ. මොකද මම ඉතින් කොහොමත් ලස්සනම කෙනා. කිටි මොකද අපි දෙන රේස් එකක් තියලා බලමුද? පරදින කෙනා ඇඳුම් නැතුව දුවන්න ඕන. අපි බලමු ඔයත් එක්ක මිනිස්සු 6 දෙනෙක් එකට දුවලා දිනන්න පුළුවන් වෙයිද කියලා. මම නම් කොහෙත්ම හිතන්නේ ඔයාට පුළුවන් වෙයි කියලා. ඔයාට ඉතින් අන්තිමට වෙන්නේ යගේ දවල් කෑමක වෙන්න. ඔයාගේ යාළුවා හරි කොල්ලෝ. දැන් කරුණා කරලා මෙතනින් යන්න. මෙයා කන වෙලාවට මෙයාට පාඩුවේ ඉන්න දෙන්න ඕනේ. නැත්තම් නෑ ඔයාට තරහ යනවද පැන්ති නෝනා? ඒ කියන්නේ ඔයත් දැන් සාමාන්‍ය සත්තු වගේමද? දැම්ම මෙතනින් යනවා. නැත්තම් මං ඔයලව දැම්මම මෙතනින් ඉරව දානවා. එන්න මැක්ස් අපි මෙන්න මේ තරහ යන තාත්තිවයි අනේ තෝතේ පාන්ති බබාවයි දාලා යන්නම යම් මෙතනින්. හැම සතෙක්වම මුදවා හරින්න ඕනි. ඒ අදහසට නම් මං ගොඩක් කැමතියි. ඉතින් පියාඹල යන්න මගේ නපුරු අකූමා. ගිහිල්ලේ සත්තුවත් අයිතිකාරයව පාලනය කරන්න. මෙහනවා මම අකූමා බලය. මම ඔබට බලය දෙනවා පලිගන්න. මටත් ප්‍රතිඋපකාර කරන්න. එහෙමයි අකුමාවතුමානෙනී. කොල්ලා කොහොමත් කරදර කරනවද? මෙතනින් ගියේ නැත්නම් මං තමුන්ගේ ඔළුව ගලවලා අතර දෙනවා. එයා මගේ. නීනු කෙනා ඔයා මොනවා කිව්වත් මේක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. එයා එනවා. අපි මෙතනින් ගියා නම් හොඳයි වගේ. යාළුවා කිව්වද ඇහුවේ නැත්te මේරිනේ? මට එහෙම කරන්න සිද්ධ වුණා. නීනු දුක් වෙනට මං කැමති වුණේ නැහැ. අපි ඒක පස්සේ බලමු. දැන් වෙස් මාරු කරගන්න. රතු චූටිගේ බලය! අපිට මොකක් හරි කරන්නම වෙනවා. ෆ්ලැග් පූස් බලය. ඔයා පැරදුනා කොල්ලෝ. ඔයා දැන් පැන්තර ගැන හිතාගෙන ඉන්නේ කොහමද? පැන්තරලා තමයි හොඳම. අපිට තම මොනවාද රතු චූටි ගැන හිතාගෙන ඉන්නේ? එතකොට පූස් කොල්ල ගැන? මම හිතන්නේ යාළුවා ඔක්කොම මගේ කෑම වෙයි. රතු චූටිගේ මිරකියුලස් එකයි පූස් කොල්ලගේ බලමුද්දයි මට ගෙනල්ලා දෙන්න. ඔයාට ජීවිතේ පෙරකන්න ඕන නම් දැම්ම මෙතන යන්න.
මායාවක් වගේ. ඔයා අල්ලගෙන ඉන්න මං එයාකට බලා ගන්න. අපි යාළුවා අපහු කූඩුවට දාන්න ඕනේ. ඇත්තටම අපි මොකද මේ සටන අතර මැද දාලා දුවන්නේ? අපි කාර්මාලු කරන හොඳයි වගේ. මෙතෙන්ටම වෙලා හිටියොත් ඔයාලට ආරක්ෂා වෙන්න පුළුවන්. හායි කොහොමද ඔයාට? සූදානම්. එයාලා ගොඩක් ඉන්නවනේ. අපිට මේ ඔක්කොම අල්ලන්න බෑ. එතකොට අපි මොකද කරන්නේ? අපිට ආයෙ ප්ලෑන් එකක් ඕන වෙනවා. අපිට එයාගේ බ්‍රේස්ලට් එක විනාශ කරගන්න පුළුවන් වුණොත් අකුම අල්ලගන්න ඒක පුළුවන්. නම් නියම අදහසක්. ඒත් මේක කඩන්න බැරි එකක්. මේ බලන්න මේක ඇත්තටම කැඩිලා නෑ. එතකොට එයා කොහොමද බේරිලා ගියේ? ඒක නම් මන් දන්නේ නැහැ. හැබැයි අපි ආව හොයාගන්න ඕනේ. මං කිව්වා කොල්ලව මැරිලා යන්න කලින්. අර ඉන්නේ. අඩේ කන්නවා. අද අපි දෙන්නගෙන් එක්කෙනෙක් ඉවරටම ඉවර වෙනවා කොල්ලෝ. හැබැයි ඔයා විතරයි. තමුන්ට මේ පාර නම් බේරිලා පැනලා යන්න බෑ. යාළුවා ඉක්මනට ගිහින් අනර්ක පිටිපස්සෙන් ඇඟෙන්න. තමුන් තාම මං ගැන දන්නේ නෑ. ඔහොම තමයි එයා කලිනුත් බේරිලා යන්නේ නැත්තේ. හිම් කොහෙද ඉන්නේ? නියම වැඩ පුස් කළා. උදව් කරන්නකෝ. අනේ මාව බේර ගන්නකෝ ප්ලීස්. හරි හරි පුතේ එන්න. අපි මුලින් ඇතුළට යමුකෝ. එයා මේ බිල්ඩින් එක තුල පරිස්සමෙන් ඉන්නවා ඇති. පැන්තර්ස්ලාට මේ වගේ තැනකට එන්න බෑනේ. පැන්තර්ස්ලාට නම් බෑ. හැබැයි ඊට වඩා පොඩි සතෙක් ආවොත් මොකද කරන්නේ? හරියට මීයෙක් වගේ. ඇත්ත තමයි. ඒ තෙච්චර දෙයක් වෙනකන් අපිට බලාගෙන ඉන්න බෑනේ. අපි මොකක් හරි දෙයක් මේ ගැන කරන්න ඕනේ රතු චූටි. සතු ටික ඉක්මනට කූඩුවට යවන්න ඕනේ. ඊට පස්සේ කල්පනා කරන්න ඕනේ ඊළඟට මොකද කරන්න කියලා. මේ ටවුන් එක කැලයක් වෙන්න කලින් අපි ඉක්මනට මෙයාලව නවත්තන්න ඕනේ. එන්න මංත් එක්ක. හායි මැඩම්. පොඩ්ඩක් ඉන්න. ඔයා නේද රතු චූටි? ඔව් මම තමයි. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. නගරයට සත්තු රාශියක් පැමිණ තිබෙනවා. මේ තත්ත්වය පාලනය කිරීමට පොලිසියටත් මේ වන විට නොහැකිව තිබෙනවා. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් නිවසටම වී සත්සුන්ව සිටින්න. මේ පිළිබඳව නගරාධිපතිතුමා පවසන්නේ ඔයා මෙතන ආරක්ෂිතයි. මම මේක ගන්නද? ඔව් අනිවාර්යෙන්ම. අපි යමු පොස්කොල්ලෝ. ජනේ දොරවල් වහගෙන පරිස්සමින් ඉන්න. ඔව් පරිස්සමින් ඉන්න. ඔයාලා දැන් ආරක්ෂිතයි. ස්තුතියි සර්. ඔබතුමාගේ හැම උදව්වකටම. ඕක සුළු දෙයක් නේ රතු චූටි. වැඩේ හරි. ඒ මොකක්ද ඒ? එයා ෆ්‍රෙෂ් එකක්. මේකේ සුවඳ එනකොට යාට අපි ඉව දැනෙන්නේ නැහැ. තැන්ක් යූ. හැබැයි ඒකේ සුවඳ නම් හරියට මූදු පැලෑටියක් කර වෙලා වගේ. මේක නෙමෙයි අපිට මේ වගේ දෙයකින් වැඩක් ගන්න බැරි වෙයිද? අපිට වෙනස් කරන්න නම් ඊට වඩා ලොකු දෙයක් ඕන වෙයි. අපිට අර බස් එක කූඩුවක් කරන්න බැරිද? ඒක නම් පුළුවන් තමයි. හැබැයි කොහොමද අපි ආව ඇතුළට ගෙන්න ගන්නේ? එයා එනවා. ඒක වැඩ කරනවා. එයා කිම්ව හොයනවා. මාත් එක්ක එන්නකෝ. ලේඩිබර්ඩ් කෙනෙක් හොඳ තේරීම. එයාට ඇත්තටම හිමින් යන සතෙක් වෙන්න බැරි වුණානේ.
නෙක්ලස් මාරු කරපු නිසා යාට දැන් මහන්සියි වගේ. අපි එහෙනම් එයාගේ මහන්සිය පාවිච්චියට ගමු. මං හිතන්නේ අකුමටවත් හිතා ගන්න බැරි වෙන්නේ යන දේ. පූස් වල! දින 300ට 22 ලොක්කොම පොලියක් දෙන සම්පත් බැංකුවේ ෆික්ස් ඩිපොසිට්ස්. ඒක ඇත්තටම කුඩුවක් නෙමෙයි තමයි. ඒත් නැත්තෙමත් නෑ. මේ ඒක නෙමෙයි. වලා හිතයිද දන්නේ ඔක කඩාගෙන එළියට එන්න ඕනි කියලා. ඔයා බලහෙක් වගේ හිතන්නේ නැතුව ඉන්නකෝ. අපි බලාගෙන ඉමු. අපි අකුමව නම් නිදහස් කරන්න ඕනේ. ඒක වැඩ කරනවා. ඒයි ඔයා මේ කාලේ මොනවද මෙහෙට ඇවිල්ලා කරන්නේ? මෙයාලා ගොඩක් කාලෙකට කලින් අතුරුදහන් වුණා නම් තමයි. ඒත් මෙතන නම් ඉන්නේ මනක් කල්පිත සතේ. මේකයි මට දැන් හිතා ගන්න පුළුවන් අපිට වෙන්න යන්නේ මොකද්ද කියලා. කරන්න තියෙන්නේ මෙච්චරයි දුවන්න. වාසනාවේ බලය! කාර් ජැක් එක? අපි මෙතන වාහනවල ටයර් චෙක් කරලා හුලං ගහන්න ඕනේ. මේකට මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ. හේතුව මොකක් වුණත් අපිට මොකක්ම හරි දෙයක් කරන්න වෙනවා. ඔයා මොකද හිතන්නේ? අපිට ඒක ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. ඕවා කලින් කළා වගේම. ඔයා යාව නවත්ත ගන්නකෝ මං යාව ඒක නම් අල්ලන්නම්. හොඳ ප්ලෑන් එකක් තමයි. හැබැයි මට නම් ඉතින් ඕවට අහු වෙන්න බෑ. හරි මං ඒක කරන්නම්. ඕන දැන් තමයි අපි මේක පාවිච්චි කරන්න ඕනේ. ඒත් කොහොමද? හොඳට හිතලා බැලුවොත් නම් ඕකේ මුකුත් කරන්න බෑ. ඒ ළඟට යන්න එපා. මං දන්නවා කරන්න ඕන දේ. රතු චූටි. ඔයාගේ කෑම කන්න ලෑස්ති වෙන්න කොහෙද? එපා. තොඹුන්ට මේකට වන්දි ගෙවන්නම සිද්ධ වෙනවා. තවත් නපුර පතුරවන්න එපා පුංචි අකුමා. නිදහස් වෙන වෙලාවයි. අල්ලගත්තා. පරිස්සමින් යන්න පුංචි සලබයා. මිරකියුලස් රතු චෝටි. වැඩේ හරි. රතු චූටි. ඒකට නම් ගොඩාක් බය හිතුණා. උප්ස්. මං දැන් ගියොත් හොඳයි වගේ. ඊළඟ පාර හම්බෙමු පොස්කොල්ලෝ. මට මොකද වුණේ? හැමදේම හොඳයි. දැන් ඔයා ආපහු සතු අත්තට ගිහලා සතු ටික බලා ගන්න. තමුන් හැමදේම විනාශ කළා රතු චූටි. මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. හැබැයි මම පොරොන්දු වෙනවා. අවසාන සටනේදී මමයි දිනන්නේ. තමුන්ට හිතා ගන්නත් බැරි වෙයි. අපොයි අල්ලා මට යා ගැන බලන්න බැරි වුණානේ. දැන් යා මාත් එක්ක හොඳටම තරහින් ඇත්තේ. ඒ මදිවට ඔය රතු චූටි විදිහට ගිහිල්ලා නිනෝව කූඩුවකටත් දාලා ආව නේද? ඔව් ඇත්තටම එයා එකට මට ස්තුතිවන්ත වෙන්න ඕන. එයා තරහ වෙලා නැහැ කියලා හිතමු.
අල්ල අහන්නකෝ මට හැම දෙයකටම සමා වෙන්න. මට නීනෝට හැම දෙයක් කියන්නේ නැතුව ඉන්න තිබ්බේ. මං එක වැඩි හිතලා නෙවෙයි කිව්වේ. මං හිතන්නේ අපිට ඒව ෂේප් කරගන්න පුළුවන් වෙයි. ඔයා මට සමාව දෙනව නේද අල්ලා? අනේ. ස්තුතියි නීනෝ. ඔයාට තෝන්ද මේරනේ මෙයා මොකද මෙතන කරන්නේ? අද දවල් රතු චූටි අපි දෙන්නම කූඩුවකට දාලා වැහුවා. ඒකින් අපි දෙන්නට ඇත්තම හොඳක් තමයි සිද්ධ වුණේ. මේ ඒක නෙවෙයි. හොඳම දේ තමයි නීනෝට ඒඩ්‍රියන්ව සතු අතේ හම්බ වෙලානේ. ඒඩ්‍රියන් එතන ඉඳලාද? ඔව් අනේ ඒකනේ කියන්නේ ඉතින්. ඒත් මට ඕනනම් ඔයාට උදව් කරන්න පුළුවන් ඉතින්. නෑ නෑ මම විහිළුවට කිව්වේ. නීනෝ. හරි එහෙනම් මම මුකුත් කිව්වේ නෑ කියලා හිතාගන්නකෝ. ඒත් මට උදව් කරන්න පුළුවන්. නීනෝ.